අද අපි කතා කරන්න යන්නේ වෙළඳපොළක් සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගත්ත දැවන්තෙක් ගැන. ආර්ථික විද්‍යාවේදී අපි මේකට කියනවා ඒකාධිකාරය එහෙමත් නැත්නම් මොනෝපොලිය කියලා. මේ කතාව පටන් ගන්න හොඳම විදිහ තමයි අපිට හුරු පුරුදු ප්‍රශ්නකින් පටන් ගන්න එක. කවදා හරි හිතලා තියෙනවද ඇයි අපේ මුළු රටටම තියෙන්නේ එකම එක දුම්රිය සේවාවක් විතරක් කියලා? ඇයි වෙන සමාගම් ඇවිල්ලා තරඟෙට දුම්රිය සේවාව පටන් ගන්නෙ නැත්තේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ කතාව පුරාමම අපි හොයාගෙන යන්නේ. හොඳයි. ඉතින් මේ ගමනේදී අපි මුලින්ම බලමු ඒකාධිකාරයක් කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. ඊට පස්සේ ඒවා හැදෙන්නේ කොහොමද කියලාත් බලමු. ඊළඟට මිල තීරණය කිරීමේ බලය ගැනත්, ස්වාභාවික ඒකාධිකාරයක් කියන්නේ විශේෂ වර්ගය ගැනත් කතා කරලා අන්තිමට මේ හැම දෙයකම බලපෑම මොකක්ද කියලා අපි හොයලා බලමු. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු. මොකක්ද මේ ඒකාධිකාරය කියන වචනේ ඇත්ත තේරුම? මේක හිතනවට වඩා සාරවයි. ඒකාධිකාරය කියන්නේ මුළු කර්මාන්තයම පාලනය කරන එකම එක සමාගමක් ඉන්න වෙළඳපොළකට. එයාලා සපයන භාණ්ඩට හරි සේවාවට හරි ඒ වගේම වෙන හොඳ ආදේශකයක් හොයාගන්නත් නෑ. ඒ වගේම වැදගත්ම දේ තමයි වෙන කාටවත් ලේසියෙන් ඒ වෙළඳපොළට ඇතුල් වෙන්න බැරි විදිහට දොරවල් වහලා තියෙන එක. මේක නිකම් පොතේ තියෙන වචනයක් නෙවෙයි. අපි වටේ බලුවම මේකට හොඳ උදාහරණ ඕන තරම් තියෙනවා. බලන්නකෝ අපේ රටේ දුම්රිය සේවාව, ජල සම්පාදන මණ්ඩලය, එහෙමත් නැත්නම් සිගරට් නිෂ්පාදනය. මේ හැම ක්ෂේත්‍රයක්ම පාලනය වෙන්නේ එකම එක ප්‍රධාන ආයතනයකින් විතරයි. හොඳයි. එතකොට හිතෙන්න පුළුවන්. කොහොමද මේ වගේ තනි සමාගමකට මෙච්චර බලයක් ලැබෙන්නේ? කොහොමද මේ ඒකාධිකාරය ඇත්තටම හැදෙන්නේ? මේකට තියෙන එකම උත්තරේ තමයි ආර්ථික විද්‍යාවේදී කියන ප්‍රවේශයට ඇති බාධක. එහෙම නැත්නම් barriers to entry කියන සංකල්පය. මේවා හරියට අලුතෙන් එන තරඟකරුවන්ට ඇතුළට එන්න බැරි වෙන්න හදපු ලොකු තාප වගේ. මේ බාධක එහෙමත් නැත්නම් තාප විවිධ ස්වරූපවලින් එන්න පුළුවන්. සමහර වෙලාවට යම්කිසි අත්‍යවශ්‍ය සම්පතක්, ඒ කියන්නේ අමුද්‍රව්‍යයක් වගේ දෙයක් එකම සමාගමක් යටතේ තියෙන්න පුළුවන්. නැත්නම් රජය විසින්ම නීති දාලා වෙන අයට ඒ ශේෂ්ත්‍රයට එන එක නවත්තලා ඇති. තවත් ප්‍රධානම හේතුවක් තමයි සමහර කර්මාන්ත පටන් ගන්න යන වියදම ඒක කොච්චරද කියනවනම් අලුතෙන් එන කෙනෙක්ට ඒක දරන්න හිතන්නවත් බෑ. හරි. ඉතින් මෙහෙම තරඟකරුවෝ කවුරුත් නැතුව තනියම ඉන්නකොට ඒකාධිකාරයකට ලැබෙන ලොකුම සුපිරි බලය තමයි මිල තීරණය කිරීමේ හැකියාව. දැන් බලන්න සාමාන්‍ය ව්‍යාපාරයකට වෙළඳපොලේ තියෙන මිල ඒ විදිහටම පිළිගන්න වෙනවා. ඒත් ඒකාධිකාරියෙක් කියන්නේ මිල තීරකයෙක්. ඒවත් නැත්තම් ප්‍රයිස් මේකර් කෙනෙක්. ඒ කියන්නේ භාණ්ඩයේ මිල මොකක්ද කියලා තීරණය කරන්න යටපුරන. හැබැයි මේ බලය අසීමිත නෑ. මෙතන පොඩි කොන්දේසියක් තියෙනවා. එයාලට ඕන මිලක් දාලා ඕනතරම් ප්‍රමාණයක් විකුණන්න බෑ. මොකද අන්තිමට මිනිස්සු බඩු ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම මත. ඒක මෙහෙමයි. යාලා මිල වැඩි කරොත් මොකද වෙන්නේ? මිනිස්සු බඩු ගන්න එක අඩු කරනවා. ඒ වගේම යාලට ගොඩක් බඩු විකුණ ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මිල අඩු කරන්න වෙනවා. ඉතින් යාලට සිද්ධ වෙනවා මේ දෙක අතරේ තමන්ට වාසිදායකම තැන, ඒ කියන්නේ හොඳම බැලන්ස් එක හොයාගන්න. හැබැයි හැම ඒකාධිකාරයක්ම හැදෙන්නේ කවුරු හරි කපටි විදියට තරංගේ නැති කරලා නෙවෙයි. සමහර වෙලාවට ඒකාධිකාරයක් ඇති වෙන එක තමයි වෙන්න පුළුවන් හොඳම දේ. අපි මේවට කියනවා ස්වභාවික ඒකාධිකාර කියලා. මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. සමාගම් 10ක් එකම සේවය දෙනවට වඩා එකම එක සමාගමක් ඒ සේරම දෙන එක වියදම අතින් ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඒක තමයි කාර්යක්ෂමම විදිහ. මේක වෙන්නේ කවුරුත් තරංගේ නැති කරන නිසා නෙවෙයි, ඒ කර්මාන්තයේ ස්වභාවය නිසාමයි. අති මේ කතාව පටන් ගත්තේ දුම්රිය සේවාව ගැන අහලානේ. අන්න ඒක තමයි මේකට තියෙන හොඳම උදාහරණය. හිතන්නකෝ තව සමාගමක් ඇවිත් ලංකාව පුරාවම අලුතින් රේල් පාරවල් දාන්න ගියොත් යන වියදම. ඒක තේරුමක් නැති දෙයක්. ඒ නිසා එකම සැපයුම් කරුවෙක් ඉන්න එක තමයි වඩාත් කාර්යක්ෂම. හරි. ඉතින් මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ අපි අහන්න ඕනේ වැදගත්ම ප්‍රශ්නය තමයි මේ තනි අයිතියේ බලය අන්තිමට පාරිභෝගිකයන්ටයි මුළු ආර්ථිකයටයි කොහොමද බලපාන්නේ? බලන්න ඒකාධිකාරයක් නිසා අවාසි කිහිපයක්ම ඇති වෙන්න පුළුවන්. තරඟයක් නැති නිසා එයාලට තියෙන සම්පත් හරියට පාවිච්චි නොකර ඉන්න ඉඩ තියෙනවා. සමහර විට අපිට සිද්ධ වෙන්න පුළුවන් සාධාරණ දානට වඩා ගොඩක් වැඩිපුර ගෙවන්න. ඒ වගේම තමගේ සේවාව තවත් හොඳ කරන්න අලුත් දේවල් හඳුන්වලා දෙන්න එයාලට ලොකු උනන්දුවක් නැති වෙන්නත් පුරුවන්. ඉතින් මේ වාසි අවාසි ඔක්කොම දිහා බැලුවම අපි සමාජයක් විදිහට මේ දෙවන්තීන්ව කල්පනාකරණය කරගන්නේ කොහොමද? හැමදේම රජය යටතේ තියාගන්න ඕනේද? එහෙම නැත්නම් නීති රීති දාලා පාලනය කළාම ඇතිද? මේක තමයි හැම රටක්ම මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම හොඳම විසඳුම මොකක් වෙන්න පුළුවන්ද?